ඔයාට නැති දේවල් ගැන දුක් වෙනවද? ඔයාට නැති දේවල් ගැන, ඔයාට කරගන්න බැරි වුණ දේවල් ගැන ඔයා දුක් වෙනවද? එහෙම දුක් වෙන්න කලකිරෙන්න එපා. ඔයාට දැන් ජීවිතයක් ලැබිලා තියෙනව නේද? ඒ ජීවිතය ජීවත් කරන්න උත්සාහ කරන්න. මේ ජීවිතය පියවරෙන් පියවර යා යුතු ගමනක්. ඒ ගමනේදී ප්‍රශ්න එන්න පුළුවන්. කඩා වැටෙන්න පුළුවන්. අහිමි වීම, සිත් රිදවීම එන්න පුළුවන්. එහෙම කියලා අපිට අපේ ජීවිතය මඟ නතර කරන්න බැහැ නේද? අපි මේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. එහෙම යන්න නම් අපට අත්‍යවශ්‍යම දෙයක් තමයි ඉවසීම. ඔයාට තැනකට යන්න ඕනේ නම්, ඔයාට හීනයක් බලාපොරොත්තුවක් තියෙනවා නම්, ඒ හීන වෙනුවෙන් කැප වෙන්න ඕනේ. ඒ හීන වෙනුවෙන් ඉවසන් බලන් ඉන්න ඕනේ. ඒ අතරතුර ඔයා මේ මොහොතේ ජීවත් වෙන්න ඕනේ. මේ වෙලාවේ ඔයාට මොනවද කරන්න තියෙන්නේ කියලා හොයලා බලලා නිසි ආකාරව කරගත්තොත් ඔයාට අනාගතය ගැන බය වෙන්න දෙයක් නැහැ. දැන් ඉඳලා ඔයාගේ හීන පාට කරන්න පටන් ගන්න. ඔයා තවමත් පරක්කු නැහැ. හැම දෙයකටම කාලයක් යනවා. එකපාරටම හැමදේම වෙනස් කරගන්න අපිට බෑනේ. ඔයාට පුළුවන් ඔයා ආස ජීවිතේ තෝරගන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න. ඔයා ගෘහණියක් නම් ඔයාට පුළුවන් ඔයාගේ නිවස ලස්සනට පිරිසිදුවට තියාගන්න. තියෙන එකම බෙඩ්ෂීට් එක වුණත් ලස්සනට පිරිසිදුවට දාලා තියාගන්න. ඔයාට තියෙන්නේ ඇඳුම් කිහිපයක් විතරක් නම් ඒ ඇඳුම් ටික ලස්සනට පිරිසිදුවට තියාගන්න. ඔයාගේ තියෙන කොණ්ඩේ පිළිවෙලකට පීරගන්න. ඔයාට නැති දේවල් ගැන හිතලා දුක් වෙනවට වඩා ඔයාට තියෙන දේවල් වලට ස්තුති කරන්න. ඔයාට තියෙන දේවල් වලින් ඔයාගේ හීන පාට කරන්න පටන් ගන්න. ඔයාට දාන්න තියෙන්නේ එකම සෙරප්පු දෙක වෙන්න පුළුවන්. ඒ දෙක ලස්සනට පිළිවෙලට සෝදලා කරලා තියාගන්න. කන්න තියෙන කෑම ටික ලස්සනට ආදරෙන් සකසලා ගන්න. මේ ජීවත් වෙන ජීවිතය කලාවක් කරගෙන ජීවත් වෙන්න. ජීවත් වෙන්න තියෙන පොඩි තැන වුණත් ලස්සනට පිරිසිදු කරලා තියාගන්න. එහෙම තියාගත්තම ඔයාගේ ගත වගේම මනසත් සැහැල්ලු වෙනවා. තව සුවඳෙන්න ගෙදර හඳුන් කූරකුත් පත්තු කරගන්න. ඔයාට වෙනම රිලැක්ස් එකක් දැනේ. ජීවිතේ ප්ලෑන් කරන්න. කොහොමද මං ජීවත් වෙන්න ඕනේ? කොහොම ජීවිතයක්ද මට ඕනේ? කොහොම හිටියොත් මං සතුටින් ඉන්නේ? ඔයා දැන් ඉන්න තැන ඉඳන් ඔයාගේ හීනේ ටික ටික පාට කරන්න. අපිට නැති දේවල් ගැන හිත හිත දුක් වෙනවට වඩා අපිට තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. ලැබිලා තියෙන ජීවිතේ සතුටින් පිළිගන්න ඕනේ. ඒ ලැබිලා තියෙන ජීවිතය තුළ ඉඳගෙන අපේ ජීවිතේ සාර්ථක කරගන්න ඕනේ. ඔයාට අත්හැරුණු හැම දෙයක්ම අමතක කරන්න. ඔයා ඉන්න තැන ඉඳන් ඔයා ළඟ තියෙන දේ ඔයාගේ හීන පාට කරන්න. අදට ගිහින් එන්නම්. ඔයාට සුබ දවසක්.